ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්න අපේ අලුත් පොඩ්කාස්ට් එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සියල්ල අත්හැරීම තුළින් සියල්ල ලබා ගැනීම කියන මාතෘකාව ගැන. ඉතින් අපි කලින් මේ ගැන වීඩියෝකින් කතා කරා. අපි අද ඊට වඩා ගොඩක් විස්තරාත්මකව පැහැදිලිව කතා කරමු අද පොඩ්කාස්ට් එකේ. ඉතින් මේ අපේ ජීවිතේ විවිධාකාර අරමුණු තියෙනවානේ. දැන්ට තියෙන හොඳ ජීවිතයක් ඉස්සරහට ගත කරන එක, නැත්නම් හොඳ රැකියාවක් කරන එක, නැත්නම් එක්සෑම් එකක් හොඳට පාස් වෙන්න, හොඳ රිලේෂන්ෂිප් එකක් හොයාගන්න එක, නැත්නම් තියෙන රිලේෂන්ෂිප් ඉස්සරහට හොඳට ගෙනියන්න. ඉතින් මේ වගේ විවිධාකාර අරමුණු තියෙන මිනිස්සුන්ට ඉතින් ගොඩක් අය මේ දේවල් ළඟා කරගද්දි තමන්ගේ හරි පවයක යොදන්නේ. ඉතින් අද අපි ගැන කතා කරමු. ඉතින් මේක අවසන් වෙනකම් බැලුවොත් ඔයගොල්ලෝ ජීවිතය අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා කියලා විශ්වාස කරනවා. ඉතින් මෙතෙන්දි මේ සියල්ල අත්හරිනවා කියලා කියන්නේ අපිට තියෙන දේවල්, අපේ රිලේෂන්ෂිප් වල ඉන්න අය, අපේ යාළුවෝ, අපිට ගෙවල් දොරවල් වාහන මේවා අත්හැරලා දාලා වනගත වෙනවා කියන එක නෙමෙයි මෙතෙන්දි මේ සියල්ල අත්හරිනවා කියලා කියන්නේ. මෙතෙන්දි මේ සියල්ල අත්හරිනවා කියන්නේ මේ දේවල් මනසින් අත්හරිනවා කියන අදහස. ඉතින් මේ මනසින් අත්හරින්න ඕනේ ඇයි කියලා අපි බලමු ඊට පස්සේ. ඉතින් මේවා මනසින් අත්හරින්න ඕනේ මේ දේවල් කවදාකවත් සදාකාලිකව තියෙන දේවල් නෙමෙයි ඉඳ. ඉතින් අපි උදාහරණයක් විදිහට ගමු, රිලේෂන්ෂිප් ගමු. ඉතින් රිලේෂන්ෂිප් වලදී අපේ ඉන්න පාර්ට්නර් ඉන්නවනේ. ඉතින් පාර්ට්නර් කියන්නේ තව එක්තරා විදිහේ මිනිස්සෙක්. එයාගේ ඊගෝ එක ගොඩ නැගිලා තින්නේ. එයා පොඩි කාලේ ඉඳන් අත්විඳපු දේවල්, ආන් ලැබිච්ච දේවල් අනුව තමයි. ඉතින් අපේ ඊගෝ එක ගොඩ නැගිලා තින්නේ අපි පොඩි කාලේ ඉඳන් අත්විඳපු දේවල්, අපේ සිතුවිලි වගේ එක දේවල් අනුව තමයි අපේ මමත් ඒවත් ඊගෝ එක හැදිලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ තව මිනිහෙක් වෙනස් වෙන එක, හැඟීම් වෙනස් වෙන එක කාලයත් එක්ක. ඉතින් මේ දේවල් අපේ කන්ට්‍රෝල් එකෙන් පිට තියෙන්නේ. ඉතින් අපි මේ කන්ට්‍රෝල් එකෙන් පිට තියෙන දේවල් අපි කන්ට්‍රෝල් කරන්න හදද්දි තමයි තව මිනිහෙක් වෙනස් වෙන්න බෑ, සදාකාලික මේ ඉදිරියට ඉන්න ඕනේ කියලා අපිට මේ ලැබිච්ච සතුට වෙනුවෙන් අපි නිරන්තරයෙන් ඒක මේ తాවකාලික දෙයක් වෙනුවෙන් හොයවා යද්දි තමයි අපිට දුක ඇති වෙන්නේ. ඉතින් අපි මේ දේවල් මනසින් අත්හැරියට පස්සේ අපිට මේ රිලේෂන්ෂිප් වලදී උනත් අපිට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. එතකොට අපේ පාර්ට්නර් ඉස්සරහදී අපිට හොඳට හැසිරෙන්න පුළුවන්, රිලැක්ස් වෙන්න ඉන්න පුළුවන්. මොකද අපි අර මනසින් බැඳිලා නැති හින්දා අපේ හිතේ ඊර්ෂ්‍යාව කියන දේවල් නැහැ. එතකොට තරහව නැහැ, දුක නැහැ. එතකොට නැත්නම් අපේ පාර්ට්නර් තව කෙනෙක් එක්ක කතා කරද්දී උනත් අපිට ඊර්ෂ්‍යාව වෙන්නේ නැහැ. ඊනොට අපි කරන්න ඕනේ යුතු දේවල් කරනවා. නමුත් අපි මනසින් බැඳිලා නැහැ. ඉතින් ඒ වුණාම රිලේෂන්ෂිප් එකක් උනත් ඉස්සරහට හොඳට ගෙනියන්න පුළුවන්. ඉතින් අපි මේ ගැන කතා කරන්න කලින් අපි මුලින්ම පැහැදිලි කරගන්න ඕනේ මේ අපි ওই දේවල් පස්සේ දුවන ඊගෝ එකේවත් මමත් ඒ කියන්නේ මොකද්ද කියලා. ඉතින් මම මේ සරල උදාහරණ වලින් කියන්නම් මේ ෆොටෝ දෙකක් දාලා. ඉතින් මෙතන එහා පැත්තේ ගහක් තියෙනවා. ඉතින් ඊට අනිත් පැත්තේ මිනිස්සෙක් ඉන්නවා. ඉතින් මේ ගහ හැදිලා තියෙන්නේ ස්වභාවික දේවල් එකතු වෙලා. එතකොට මේ මිනිස්සයා හැදිලා තියෙන්නේ රසායනික ද්‍රව්‍ය එකතු වෙලා ස්වභාවික දේදී මම මේ ඊටාම සරල විදිහට කියන්නේ. ඉතින් මේ දෙකම ස්වභාවදාමයේ කොටසක් කියලා ඔබ දන්නවනේ. මේ මිනිස්සයා කියන කෙනා ස්වභාවදාමයේ කොටසක්. එතකොට මේ ගහ ස්වභාවදාමයේ කොටසක්. ඉතින් මේ ගසට වඩා විශේෂත්වයක් තියෙනවා මේ මිනිස්සයාට දේවල් හිතන්න පුළුවන්, දේවල් කල්පනා කරන්න පුළුවන්, සර්වයිවල් වෙන්න පුළුවන්. ඊට මේ ගහට ඒ දේවල් බෑ. ඒවට නමුත් මේ දෙකම ස්වභාවදාමයේම කොටසක් තමයි. ඉතින් උගුල හිතන්න එක මිනිසුන්ට ලැබිච්ච ස්කිල් එකක් කියලා. ඉතින් මේ මිනිසුන් ලැබිලා තියෙන මනස හිතන්න පුළුවන් දේවල් ලස්සනයි කියලා විඳින්න පුළුවන් දේවල් මේක මිනිසුන්ට ලැබුණු ස්කිල් එකක් කියලා අපි මුලින්ම හිතමු. ඉතින් මේ කවුරු හරි මේ ගහෙන් කොලයක් කඩද්දි, ගහේ අතු කපද්දි, නැත්තම් ගහෙන් මොන හරි දෙයක් ගද්දි ගහ කවදාවත් කියන්නේ මේ දේවල් මගේ ගන්න එපා කියලා එම ගහ කියන්නේ නැහැ. ඊට මිනිස්සු කියනවා මේ අතපය මගේ, මේ දේවල් මගේ, මේ ශරීරය මගේ කියලා මිනිස්සු කියනවා. අන්න ඒක තමයි ඊගෝ එක කියලා කියන්නේ. ඉතින් මේ මිනිසුන්ට ඒක ලැබිච්ච ස්කිල් එකක් වුණාට අපි තේරුම් ගන්න ඕනේ මේකත් මේ අපිත් මේ ගහ වගේම ස්වභාවදාමයේම කොටසක් කියලා. ඉතින් මේ මනසින් දෙන අර්ථකථනය අපිට දෙනක නවත්තන්න බෑ. ඉතින් අපිට මේ ඒක අපිට හම්බෙච්ච හැකියාවක් කියලා හිතමු. අපිට මේක නවත්තන්න බෑ. ඉතින් අපි මේ දේවල් දිහා බලාගෙන ඉන්න ඕනේ, මේ දේවල් ඇති වෙලා නැති වෙලා යන විදිය. ඉතින් ඒක තමයි අපිට බුදුදහම තුළ කියා දෙන්නේ. පියවිසියෙන් ඉන්න කියලා මේන සිතුවිලි දිහා අපිට බලන්න කියලා. ඉතින් ඒක වෙනම ඩීප් කතා කරන්න ඕනේ දෙයක්. ඉතින් මම සරලව කිව්වේ මේ ඊගෝ කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි හොඳට මතක තියාගන්න අපිත් මේ ගහ වගේම කොටසක් තමයි මේ ස්වභාවදාමයේම කියලා. ඉතින් අපිට අර දේවල් හිතන්න පුළුවන්, දෙයකට අර්ථකථනයක් දෙන්න පුළුවන්, සර්වයිවල් වෙලා ඉන්න පුළුවන්, දේ ස්කිල් එකක් උනාට
මේ අපිත් මේ ගහ වගේමයි මොකක් හරි දැන් එකපාරට සුනාමියක් ඇවිල්ලා මේ ඔක්කොම ටික ගලවගෙන ගියොත් ගහත් විනාශ වෙනවා. මිනිස් ගහත් විනාශ වෙනවා, මිනිස්සුත් විනාශ වෙනවා. ඉතින් මේ සෝබාදාමේම දෙයක් දෙකම සෝබාදාමේින්ද මේ දෙකටම මේ දේ අදාළයි කියලා අපි මතක තියාගන්න ඕනි. මේ සියල්ල ඇතිලා නැතිලා යන එක. ඉතින් අපි හොඳට මතක තියාගන්න ඕනේ අපි මේ දේ තේරුම් ගත්තට ලෝකේ සිද්ධ වෙන දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒක නිසා අපිට මේ ලෝකේ තුල ජීවත් වෙද්දී කාටවත් අත නොපා ජීවත් වෙන්න ඕනේ. ඉතින් අපි ඒකට හොඳ රස්සාවක් කරන්න ඕනේ. අපේ ජීවිතේ ඉස්සරහට හොඳ විදිහට හදා ගන්න ඕනේ. එක්සෑම් කියන ඒවා පාස් වෙන්න ඕනේ. ඉතින් අපි මේ දේවල් කරද්දී අපි මේවට මනසින් අනවශ්‍ය විදිහට අල්ලා ගන්න එක නැති කරලා දාන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ හිතන්න මේ ලෝකේ තියෙන හැමදේම ඔබගේ ජීවිතේ ඉන්න ලැබිලා තියෙන දේවල් මේ හැමදේම නිකන් ලයිබ්‍රරි එකකින් ගත්ත පොතක් කියලා හිතන්නකො. ඉතින් අපි ලයිබ්‍රරි එකකින් පොතක් ගත්තට පස්සේ ඒක අපි කියවලා අය ගිහින් දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි අපේ මේ ජීවිතේ ඉන්න අය අපිට ලැබිලා තියෙන දේවල් මේ හැමදේම తాවකාලිකව තමයි තියෙන්නේ. ඉතින් තව අවුරුදු 100ක් ගත්තට පස්සේ මේ වීඩියෝ එක කරන මමත් නැහැ, ඔයගොල්ලොත් නැහැ. ඉතින් අපි හැමෝම මැල්ලේ ඉවරයි. ඉතින් අපි මේ ලෝකේ තියෙන හැමදෙස්සම වෙනස් වෙන ස්වභාවය සියල්ල අනිත්‍යයි කියන එක අපි මුලින්ම මතක තියාගෙන මේ දේවල් කරන්න ඕනේ. හැබැයි ඒවට තියෙන අනවශ්‍ය ස්වභාවය, අනවශ්‍ය ඇලීම මනසින් අයින් කරලා දාලා තමයි කරන්න ඕනේ. දැන් අපි හිතලා බලමු දැන් එයා ඒ ගැන හිත අයිඩියා කියලා කිසිම තේරුමක් වෙන්නේ නැහැ. ඉතින් කරන්න ඕනේ වර්තමාන මොහොත භාවිතා කරලා කරන්න ඕනේ දේවල් ගැන අවධානය යොමු කරලා ඒ දේවල් කරන එකනේ. ඉතින් මේ අපිට හැමතිස්සෙම මේ වගේ වලට දුක ඇති කරන්නේ අපේ මනස තමයි. අතීතේ වෙච්ච දේවල් සහ අනාගතේ වෙච්ච දේවල් ගැන කල්පනා කරලා ඉතින් මේ වලින් තමයි අපිට මේ දේවත් කරගන්න බැරි වෙන්නේ හරියට ඒ වගේ වෙලාවල් වලදී. ඉතින් අපි හැමතිස්සෙම මේවා අපේ මනසින් තමයි අපේ මනස තුල ගොඩනැගෙන දෙයක් කියලා අපි මුලින්ම අවබෝධ කරගන්න ඕනේ. මේ හැමදේම මේ తాවකාලික දේවල් වෙනුවෙන් තමයි අපි දුවන්නේ කියලා මතක තියාගන්න ඕනේ. ඉතින් අපිට මේ දැනෙන දේවල් අපි විඳින්න ඕනේ. සතුටින් ඉන්න ඕනේ. ඉතින් මේ දේවල් විඳින ගමන් අපි තේරුම් ගන්න ඕනේ මේ දේවල් සදාකාලික නෑ. මේක අනිත්‍යභාවය අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ. අපි මේ සදාකාලික නැති දේවල් වෙනුවෙන් තමයි දුවන්නේ කියලා. ඉතින් ඒ මොන අපි මේ අනවශ්‍ය විදියට මනස අල්ලගන්න එක අපිට අයින් කරලා දාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපිට ලැබිලා තියෙන දේවල් අපේ ජීවිතේ ඉන්න අය ඉතින් මේ දේවල් ලැබිලා තියෙන අපේ පෙර කර්මය අනුව තමයි ඉතින් අපිට මේවා ලැබිලා තියෙන්නේ. ඉතින් අපි ඒවා වෙනුවෙන් සතුටු වෙන්න ඕනේ. ඉතින් අපිව පිළිගන්න ඕනේ. අපි ඒවත් එක ෆයිට් කරන්න නැතුව එහෙම නෙමෙයි මීම එක. ඒවත් එක තා ෆයිට් කරන්න නැතුව අපිව පිළිගන්න ඕනේ. ඉතින් ලැබිලා තියෙන ජීවිතේ න අපි උපරිමයෙන්ම සතුටු වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම අපිට මේ දැනෙන දුක සතුට මේ දේවල් අපි පිළිගන්න ඕනේ. ඉතින් අපිට දැනෙන මේ දුක සතුට කියන දේවල් වලත් හැමදාම වෙනස් වෙන රිද්මයක් තියෙනවා. ඉතින් අපි මේක නිදහසේ මුලින්ම පැහැදිලි කරගන්න ඕනේ. ඉතින් මේ දේවල් ගැන ටික තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා අදහස් පාලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් මේකේ වැරදි අඩුපාඩු දිනන ඒවත් පාලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් අපි ඉස්සරහට තවත් මේ ගැන වීඩියෝ වලින් කතා කරන් යමු. එහෙනම් හැමෝටම ජය වේවා.